රොටරි එන්ජින් එක කියන්නේ මොකක්ද? රොටරි එන්ජින් එක වැඩ කරන්නේ කොහොමද? රොටරි එන්ජින් එකයි පිස්ටන් එන්ජින් එක අතර තියෙන වෙනස්කම් මොනවද? එතකොට රොටරි එන්ජින් එකේ වාසි සහ අවාසි මොනවද? ඉතින් මේ හැම දෙයක්ම පොඩි ළමෙක්ට උනා තේරුම් ගන්න පුළුවන් වෙන විදියට සරලවම අද එපිසෝඩ් එකෙන් කතා කරනවා. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් අපේ channel එකේ මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ channel එකේ කාර් රිවිව් වලට අමතරව මේ වගේ ඔටෝමොබයිල් හා සම්බන්ධ සියලුම දේවල් පිළිබඳ වීඩියෝස් ඉස්සරහටත් ගෙනවා. ඉතින් ඔයා මේ පිළිබඳ ගොඩක් ඉන්ටරෙස්ටිං කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා bell notification එකත් on කරලා තියාගෙන එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද එපිසෝඩ් එකට මේ rotary engine එකේ සම්පූර්ණ විස්තරය. රොටරි එන්ජින් එක ගැන කෙලින්ම කතා කරන කලින් රොටරි එන්ජින් එක කොහොම වර්ගීකරණයක් වෙලාද මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා අපි ඉස්සෙල්ලා බලමු. අපිට මේ එන්ජින් වර්ග ෆන්ක්ෂනල් ක්ලාසිෆිකේෂන් එකක් විතර මේ විදිහට අපිට බෙදලා දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ එන්ජින් වර්ග ෆිසිකල් එන්ජින් ටයිප් විදිහට බෙදන්නත් පුළුවන්. ෆිසිකල් එන්ජින් ටයිප් විදිහට බෙදුවට පස්සේ අපිට එන්ජින් වර්ග තුනක් බලා ගන්න පුළුවන්. පිස්ටන් එන්ජින්, රොටරි එන්ජින් සහ ගෑස් ටර්බයින් එන්ජින් විදිහට. ලෝකේ පළවෙනි රොටරි එන්ජින්ම නිෂ්පාදනය කරන්නේ 1957 ජර්මන් ඉංජිනේරුවෙකු වන ෆෙලික්ස් වැන්කල් විසින්. ඔහුට සිදුකරන උපහාරයක් වශයෙන් මේක වැන්කල් රොටරි එන්ජින් එකක් කියලා හඳුන්වනවා. ඉතින් ෆෙලික්ස් වැන්කල් විසින් සොයාගත්ත මේ රොටරි එන්ජින් එක 1964 රිලීස් වුණ NSU ස්පයිඩර් කියන මෝටර රථයට ඉන්ක්ලූඩ් කරලා තිබුණා. රොටරි එන්ජින් එකක්. එහෙම නැත්නම් වැන්කල් එන්ජින් එකක්. එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් භ්‍රමණ එන්ජින් එකක් කියන්නේ බලය ජනනය කිරීම සඳහා පිස්ටන් වෙනුවට භ්‍රමණය වන ත්‍රිකෝණාකාර රොටරයක් භාවිතා කරන අභ්‍යන්තර දහන එන්ජිමක්. ඒ කියන්නේ පිස්ටන් ඉහළට පහළට ගමන් කිරීම වෙනුවට සිදුවන්නේ රොටරේ ඕවලාකාර හැඩ නිවාසයක් තුළ රවුම් චලිතයකින් චලනය වෙන එක. මේකේ පිස්ටන් බලාගන්න නැති වුණත් පිස්ටන් එන්ජින් වල තියෙන 4 ස්ට්‍රෝක් ක්‍රියාවලිය මේකෙත් සිද්ධ වෙනවා. එන්ජිමක් පිස්ටනය හෝ රොටරේ චලනයන් 4ක් නොහොත් පාරවල් 4ක් සම්පූර්ණ කර මෙම පාරවල් 4න් එකක පමණක් බලයක් ඇති කරනවා. ඒක නිසා මේක සිව් පහර එන්ජිමක් හෙවත් 4 ස්ට්‍රෝක් එන්ජිමක් විදිහට හඳුන්වනවා. ලෝකයේ තියෙන ඕනෑම රොටරි එන්ජින් ටික ඔක්කොම බෙදන ක්‍රම 3ක් තියෙනවා. එක්කෝ එකක් රොටරි එන්ජින් එකේ රොටර්ස් ප්‍රමාණය අනුව, දෙවෙනි එක ඉන්ටේක් ඇන්ඩ් එක්සෝස්ට් පෝට් ඩිසයින් එක අනුව, තුන්වෙනි එක ෆුවල් ටයිප් එක අනුව. ලෝකයේ තියෙන ඕනෑම රොටරි එන්ජින් එකක් මෙන්න මේ තුන පාදක කරගෙන අපිට බෙදලා දක්වන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම තුන අතරින් මම තෝරගන්න ක්‍රමය තමයි රොටර්ස් ප්‍රමාණය අනුව. ඒ රොටර්ස් ප්‍රමාණය අනුවෙත් දෙවෙනියට තියෙන ට්වින් රොටර් එන්ජින් කියන එක තමයි මම තෝරගන්නේ. මොකද මේ ට්වින් රොටර් එන්ජින් එකෙන් ඔයාලට සරලව මේක පැහැදිලි කරලා දෙන්න පුළුවන් වගේම හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ට්වින් රොටර් එන්ජින් එකේ. රොටරි එන්ජින් එකේ ක්‍රියාකාරීත්වය බලන කලින් රොටරි එන්ජින් එකේ ක්‍රියාකාරීත්වයට අදාළ කොටස් මොනවද කියලා අපි ඉස්සෙල්ලා බලමු. රොටරි එන්ජින් එකේ මේන් කොටස් වලට ෆ්‍රන්ට් ප්ලේට්, රියර් ප්ලේට් එක, සෙන්ටර් ප්ලේට් එක, එසෙන්ට්‍රික් ෂාෆ්ට්, රොටර් හවුසින් එක, ස්ටෙන්ෂනරි පිනියන් ජිය, ස්පාර්ක් ප්ලග් සහ අවසානට ඉන්ටෙක් පෝට් and එක්සෝස්ට් පෝට් එක හඳුන්වලා දෙන්න පුළුවන් මේ කොටස් වලට. ඉස්සෙල්ලම තියෙනවා එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක. මේ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකෙන් තමයි මේ ඔක්කොම කොටස් ටික එකතු කරලා තියාගන්නේ. හරියට නිකන් පිස්ටන් එන්ජින් වල ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් කරන කාර්යය තමයි මේ රොටරි එන්ජින් වල එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකෙන් කරන්නේ. ඊට පස්සේ මේ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකට රොටර්ස් දෙක සම්බන්ධ වෙනවා. මම ඉස්සෙල්ලා කිව්ව විදිහට මම ගත්තේ ට්වින් රොටර් එන්ජින් එකක් ඉඳන් මේකට තියෙන රොටර්ස් දෙකයි. පිස්ටන් එන්ජින් වල පිස්ටන් එකෙන් සිදුවන කාර්යය තමයි මේ රොටර්ස් වලින් කරන්නේ. ඒ වගේම රොටර්ස් දෙක දෙපැත්තෙන් පිනියන් ජියස් දෙකක් හයි කරලා තමයි තියෙන්නේ. එතකොට මේ සෙන්ටර් ප්ලේට් එකේ ඉන්න රොටර්ස් දෙක අතරමැදට. ඒ වගේම මේ රොටර්ස් දෙක කවර් කරන රොටර් හවුසින් එකක් තියෙනවා. මේ රොටර් හවුසින් එක ඇතුලේ තමයි රොටර්ස් කැරකෙන්නේ. ඊට පස්සේ ඉස්සරහින් ෆ්‍රන්ට් ප්ලේට් එකත් පිටිපස්සෙන් රියර් ප්ලේට් එකත් සම්බන්ධ වෙලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ කොටසම එකතු කරලා තියාගෙන දිග බෝල්ට් පාවිච්චි කරලා තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ රොටරි එන්ජින් එකත් වැඩ කරන්නේ පිස්ටන් එන්ජින් වල වගේ 4 ස්ට්‍රෝක් ඔටෝ සයිකල් එකට. ඒ කියන්නේ ඉන්ටෙක්, කම්ප්‍රෙෂන්, පවර් සහ එක්සෝස්ට් කියන පහරවල් හතරම බලා ගන්න පුළුවන්. රොටර් එකේ හැඩේ තියෙන වෘත්ත ඡාප තුනකින් සැදුණු ත්‍රිකෝණයක හැඩයකින්. ඉතින් මේ රොටර් එක කැරකෙන්නේ රොටර් හවුසින් එක ඇතුලේ. මේ රොටර් හවුසින් එක ඕවලාකාර වගේ හැඩයක් ගන්නවා වගේම මේ රොටර් හවුසින් එක ඇතුලේ භ්‍රමණය වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ රොටර් එක ස්ටෙන්ෂනරි පිනියන් ජිය එකකින් එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. වැඩි කතා නැතුව අපි යන්නේ ස්ට්‍රෝක් 4ට. පළවෙනි ස්ට්‍රෝක් එක තමයි ඉන්ටෙක් ස්ට්‍රෝක් එක. එහෙම නැත්නම් ආග්‍රහණ පහර. පළවෙනි පහරේදී එහෙම නැත්නම් ඉන්ටෙක් ස්ට්‍රෝක් එකේදී වෙන්නේ ත්‍රිකෝණයක හැඩයකින් යුත් රොටර් එක භ්‍රමණය වෙන විට ඉන්ටෙක් පෝට් එක විවෘත වී ඒ ළඟින් රික්තකයක් නිර්මාණය වී විවෘත වුණ ඉන්ටෙක් පෝට් එකෙන් එයාෆෝල් මික්ස්චර් එක ඕවලාකාර හැඩති කුටීරියට ඇතුල් කරන එක. මෙතනදී සරලවම වෙන්නේ රොටර් එක භ්‍රමණය වීමත් සමග ඉන්ටෙක් පෝට් එකේ විවෘත වීමත් හා ඒ ඇසලින් රික්තකයක් සෑදී එයාෆෝල් මික්ස්චර් එක ඇතුළට එන එක. අපි යමු දැන් දෙවෙනි ස්ට්‍රෝක් එකට. ඒ තමයි කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක. එහෙම නැත්නම් සම්පීඩන පහර. ෆුවල් මික්ස්චර් එක ඇතුළට ගැනීමෙන් පසුව
දෙවනි පහර නැතහොත් කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එක පටන් ගන්නවා. කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකේදී වෙන්නේ රොටර් එක දිගටම භ්‍රමණය වෙනකොට කුටි අවකාශයේ කුඩා වී ෆුවල් මික්ස්චර් එක සම්පීඩනය කරන එක. මේක හරියට පිස්ටන් එන්ජින් එකේ TDC තත්වය වගේ. TDC කියන්නේ එයාර් ෆුවල් මික්ස්චර් එක දැල්වීම සඳහා ස්පාර්ක් ප්ලග් එක පත්තු කිරීමට පෙර පිස්ටන් සිලින්ඩරයේ ඉහළම ස්ථානයේ ළඟා වන ස්ථානය. ඉතින් ආයෙත් කතාවට ගියොත් එම රොටර් එකත් කුටීරියත් අතර පවතින ෆුවල් මික්ස්චර් එක පුළුවන් තරම් සම්පීඩනය කරලා ජවලනයට සූදානම් කරනවා. තුන්වෙනි පහරදී එහෙම නැත්නම් කම්බක්ෂන් ස්ට්‍රෝක් එකේදී වෙන්නේ ස්පාර්ක් ප්ලග් සම්පීඩිත වී ඇති මේ ෆුවල් මික්ස්චර් එක ක්‍රියාත්මක කරනවා. එම නිසා සිදුවන පිපිරීම හේතුවෙන් රොටර් එක වේගයෙන් ඉදිරියට තල්ලු කරලා භ්‍රමණ බලය නිර්මාණය කරනවා. අපි යමු දැන් අවසාන ස්ට්‍රෝක් එකට. අවසාන පාර හේවත් එක්සෝස් ස්ට්‍රෝක් එකේදී වෙන්නේ රොටර් එක කුටීරයේ තිබෙන එක්සෝස් පෝට් එක පැත්තට හැරී එක්සෝස් පෝට් එකෙන් පිලිස්සලා තියෙන වායුන් සියල්ල කුටියෙන් ඉවතට යවනු ලබනවා. ඊළඟට වෙන්නේ රොටරේ නැවතත් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම නොකඩවා සිදුවීමට ඊළඟ චක්‍රයට ගමන් කරන එක. මේක දිගින් දිගටම සිදු වෙනවා. දැන් මම ඔයාලට අපහැදිලි වුණ තැන් ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. අපි උදාහරණයට ගත්තේ ටුවෙන් රොටර් එන්ජින් එකක්. ඒක නිසා මේකේ තියෙන රොටර්ස් දෙකයි. හැබැයි රොටර්ස් හතරක් තියෙන රොටර් එන්ජින් උනත් තියෙනවා. මේකේ රොටර්ස් ගාන වැඩි වෙන රොටර් හවුසින්, ස්පාර්ක් ප්ලග්, ඉන්ටෙක් පෝට් ගණන, එක්සෝස් පෝට් ගණන වැඩි වෙනවා. අපි දැන් කතා කරපු එකේ තියෙන රොටර්ස් දෙකක් ඉඳලා රොටර් හවුසින් තියෙන්නේ දෙකයි. ඒ වගේම සෙන්ටර් ප්ලේට් තියෙන්නේ එකයි. රොටර්ස් දෙකට ස්පාර්ක් ප්ලග් හතරක් බලා ගන්න පුළුවන්. මේ chart එකකින් ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන් රොටර්ස් ගාන වැඩි වෙනකොට ස්පාර්ක් ප්ලග්, සෙන්ටර් ප්ලේට්, රොටර් හවුසින් වගේ දේවල් වැඩි වෙන්නේ කොහොමද කියලා. හැබැයි භ්‍රමණ එන්ජින් එකකට කොච්චර රොටර්ස් වැඩි වුණත් එසෙන්ට්‍රික් ෂාෆ්ට් තියෙන්න පුළුවන් එකයි. ඊට පස්සේ ඔයාලා හිතනවා ඇති මොකද්ද මේ එයාර් ෆුල් මික්ස්චර් එක කියන්නේ කියලා. එයාර් ෆුල් මික්ස්චර් එකක් කියන්නේ වාතය හා ඉන්ධන මිශ්‍රණයක්. එයා කියන එකෙන් අදහස් වෙන්නේ දහනය සඳහා අවශ්‍ය කරන ඔක්සිජන්. ෆුවල් කියන්නේ ශක්තිය. ඒක පෙට්‍රල් වෙන්නත් පුළුවන්, ඩීසල් වෙන්නත් පුළුවන්, වෙන මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්. ඒතකොට ඇයි වාතය සහ ඉන්ධන මිශ්‍ර කරන්නේ? ඔක්සිජන් නැතුව ඉන්ධන දහනය කරන්න බෑ. ඒක නිසා එන්ජිම වායුගෝලයෙන් වාතය ඇදගෙන ඉන්ධන සමග මිශ්‍ර කරලා එම මිශ්‍රණය දහන කුටියට යවනවා. සාමාන්‍යයෙන් මේ එයාර් ෆුවල් රේෂියෝ එක ගත්තොත් එimhe ඉන්ධන කොටස් එකකට වාත කොටස් 14ක් මිශ්‍ර කරනවා. එයාර් ෆුවල් රේෂියෝ ටයිප්ස් දෙකක් තියෙනවා. බොහෝ විට හයි පර්ෆෝමන්ස් එකක් තියෙන වාහනවල එයාර් ෆුවල් රේෂියෝ එක තියෙන්නේ අඩු වාත කොටස් ප්‍රමාණයකට වැඩි ඉන්ධන කොටස් ප්‍රමාණයක් ලබා දීම. මේකෙන් වැඩි බලයක් වගේම ඉන්ධනවල අඩු කාර්යක්ෂමතාවයක් තමයි තියෙන්නේ. හැබැයි සාමාන්‍ය වාහනයක එයාර් ෆුවල් මික්ස්චර් රේෂියෝ එක ගත්තට පස්සේ වැඩි වාත කොටස් ප්‍රමාණයකට අඩු ඉන්ධන කොටස් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මේක නිසා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා වගේම අඩු බලයක් තමයි නිපදවන්නේ. අපි දැන් බලමු පිස්ටන් එන්ජින් එකයි මේ රොටර් එන්ජින් එකයි අතර තියෙන වෙනස්කම්. පිස්ටන් එන්ජින් ගත්තට පස්සේ සිලින්ඩරය ඇතුළත ඉහළට හා පහළට ගමන් කරන පිස්ටන් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි රොටර් එන්ජින් වල ඕලාකාර කුටීරයක් තුල ත්‍රිකෝණාකාර හැඩති රොටරයක් තමයි පාවිච්චි කරන්නේ. දෙවෙනි වෙනස්කම තමයි මූවින් පාර්ට්ස්. ඒ කියන්නේ චලනය වන කොටස්. පිස්ටන් එන්ජින් වල ගොඩක් පාර්ට්ස් මූව් වෙනවා. පිස්ටන්ස්, වැල්ව්ස්, කෑම්ෂාෆ්ට්, ක්‍රෑන්ක්ෂාෆ්ට්, රොඩ්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා චලනය වෙන්න. හැබැයි රොටර් එන්ජින් එකේ නම් එහෙම මූවින් පාර්ට්ස් ගොඩක් බලාගන්න නැහැ. මූවින් පාර්ට්ස් දෙකයි තියෙන්නේ. ඒ මේන්ලි රොටර් එක සහ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එක. තුන්වෙනි වෙනස්කම තමයි සයිස් ඇන්ඩ් වෙයිට්. අපි ඉස්සෙල්ලා පිස්ටන් එන්ජින් ගත්තොත් එහෙම රොටර් එන්ජින් එකකට සමාන බලයක් ගන්න ගියොත් විශාල බරක් වගේම විශාල ඉඩකඩක් යනවා මේ පිස්ටන් එන්ජින් වලට. හැබැයි රොටර් එන්ජින් වල එන්ජින් එක සැහැල්ලු වගේම ගොඩක් කම්පැක්ට් කරලා තියෙන නිසා විශාල ඉඩකඩක් යන්නේ නැහැ. හතරවෙනි වෙනස්කම තමයි පවර් ස්ට්‍රෝක්ස්. පිස්ටන් එන්ජින් එකේ එක් සිලින්ඩර් එකකට ක්‍රෑන්ක්ෂාෆ්ට් රොටේෂන් දෙකකට එහෙම නැත්නම් දොඹකර භ්‍රමණ දෙකකට එක් බල පහරයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එක පවර් ස්ට්‍රෝක් එකයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි රොටර් එන්ජින් වල එක් රොටර් එකක එක් රොටේෂන් එකකින් එහෙම නැත්නම් එක් භ්‍රමණයකින් බල පහරවල් 3ක් ලබා දෙනවා. ඒ කියන්නේ පවර් ස්ට්‍රෝක් 3ක් ලබා දෙනවා. තව පැහැදිලි කරන්න ඕනි දෙයක් තමයි මොකද්ද මේ බල පහරක් කියන්නේ. එහෙම නැත්නම් පවර් ස්ට්‍රෝක් එකක් කියන්නේ මොකක්ද? මම ඉස්සෙල්ලා කිව්වා පිස්ටන් එන්ජින් වල එක් සිලින්ඩර් එකකට ක්‍රෑන්ක්ෂාෆ්ට් රොටේෂන් දෙකකට ක්‍රියාත්මක කරන්න පුළුවන් එක් බල පහරයි කියලා. පිස්ටන් එන්ජින් වල රොටේෂන් දෙකක් කියන එකෙන් අදහස් කරන්නේ 4 ස්ට්‍රෝක් එක කොටස් දෙකකට බෙදලා. ඒ කියන්නේ රොටේෂන් දෙකකින් තමයි මේ 4 ස්ට්‍රෝක් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නේ පිස්ටන් එන්ජින් එකක සිලින්ඩරයක්. ඒ කියන්නේ ඉන්ටෙක් ස්ට්‍රෝක් එකත් කම්ප්‍රෙෂන් ස්ට්‍රෝක් එකත් පළවෙනි රොටේෂන් එකේදී පවර් සහ එක්සෝස්ට් කියන ස්ට්‍රෝක් දෙක දෙවෙනි රොටේෂන් එකකට කම්ප්ලීට් කරනවා. එතකොට පිස්ටන් එන්ජින් වල මේ සිලින්ඩරේ පවර් ස්ට්‍රෝක් එකක එහෙම නැත්නම් බල පහරක් ක්‍රියාත්මක වෙන්නේ තුන්වෙනි පියවරේදී. ඒ කියන්නේ සෙකන්ඩ් රොටේෂන් එකේ. ඒ වගේම මම එහෙමම කිව්වා රොටර් එන්ජින් වල එක් රොටර් එකකින් එක් රොටේෂන් එකකින් බල පහරවල් 3ක් ලබා දෙනවා කියලා. මේක තවත් දුරටත් පැහැදිලි කරොත් එහෙම
රොටර් එන්ජින් එකේ මේ රොටර් එකට තුන් පැත්තක් තියෙනවා. අපි මේක ABC කියලා නම් කළොත් එහෙම A කියන පැත්තේ පවර් ස්ට්‍රෝක් එකක් වෙලා එක්සෝස් එකත් පහු කරගෙන නැවතත් පළවෙනි ක්‍රියාවලියට යද්දී C කියන පැත්ත පවර් ස්ට්‍රෝක් එකේ ඉන්නවා. ඒ වගේම B එකත් කොහොමත් වෙලා ඊට කලින්. මේ රොටර් එන්ජින් වල රොටර් එක එක් පූර්ණ වටයක් භ්‍රමණය වෙද්දී මේ පැති තුන විවිධ වෙලාවන්නේ පවර් ස්ට්‍රෝක් තුනක් සිද්ධ කරනවා. ඒකයි රොටරි එන්ජින් වල එක් රොටර් එකකට පිස්ටන් එන්ජින් එකේ සිලින්ඩර් 3ක් සමාන කරන්නේ. පස්වෙනි එක තමයි RPM capability. RPM කියන්නේ revolution per minute. ඒ කියන්නේ මිනිත්තුවකට කොච්චර විප්ලව ප්‍රමාණයක් කරනවද කියන එක. මේකෙන් අදහස් කරන්නේ එන්ජින් එකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක හරිය එහෙම නැත්නම් රොටර් එක හරිය එක් විනාඩියක් තුල කීවතාවක් භ්‍රමණය වෙනවද කියන එක. පිස්ටන් එන්ජින් එකක් ගත්තොත් එහෙම එක් මිනිත්තුවක් තුල ක්‍රෑන්ක් ෂාෆ්ට් එක භ්‍රමණය වෙන වාර ගණන. රොටරි එන්ජින් එකක් ගත්තොත් එහෙම එක් මිනිත්තුවක් තුල රොටර් එක භ්‍රමණය වෙන වාර ගණන. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම එක් එන්ජිමක් RPM 3000ක වගේ ප්‍රමාණයකින් ධාවනය වෙනවා නම් ක්‍රෑන්ක් ෂාෆ්ට් එක හෝ රොටර් එක සෑම මිනිත්තුවකටම 3000 වතාවක් භ්‍රමණය වෙනවා කියන එක. ඉහළ RPM එකක් කියන්නේ මිනිත්තුවකට වැඩි බලපාරක් දෙනවා කියන එක. ඒ කියන්නේ එක මිනිත්තුවක් තුල පවර් ස්ට්‍රෝක් ගොඩක් දෙනවා. මේකෙන් වැඩි බල ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මෙහෙම ඉහළ බල ප්‍රතිදානයක් ලබා ගන්න නම් එහෙම බල ප්‍රතිදානයට අවශ්‍ය කරන ඉන්ධන හා වාතය නිසි ලෙස සැපයීමක් කරන්න ඕනේ. පිස්ටන් එන්ජින් ගත්තට පස්සේ මේ එන්ජින් වල පිස්ටන්ස්, වෑල්ස්, කෑම් ෂාෆ්ට්, රොඩ්ස් වගේ චලනය වෙන එහෙම නැත්නම් මූවින් පාර්ට්ස් ගොඩක් තියෙනවා. පිස්ටන් එන්ජින් වඩාත් සංකීර්ණ වන අතර අධික වේගය හැමුවේ වැඩි ආතතියකට මුහුණ දීමකට සිදු වෙනවා. ඒක නිසා මේ කොටස් බරින් වැඩි වන අතර ඉහළ RPM වලදී වැඩි ආතතියක් එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකක් මේ එන්ජින් වලට දැනෙනවා. මේ හේතුවෙන් බොහෝ පිස්ටන් එන්ජින් වල RPM 6000 RPM 8000 අතර රෙඩ් ලයින් එකක ඉන්නවා. ඒ වගේම සමහර හයි පර්ෆෝමන්ස් පිස්ටන් එන්ජින් RPM 9000 හෝ 9000 පහු කර ගියත් මේ වගේ RPM ප්‍රමාණයක් ගන්න තරම් පුළුවන් එන්ජින් ගොඩක් දුර්ලභයි. රොටරි එන්ජින් එකක් ගත්තට පස්සේ මේ වගේ මූවින් පාර්ට්ස් ගොඩක් අඩුයි. මොකද මේවා මූවින් පාර්ට්ස් වලට තියෙන්නේ එසෙන්ට්‍රික් ෂාෆ්ට් එකයි මේන්ලි රොටර් එකයි විතරයි. තවද පිස්ටන් එන්ජින් වල නිපදවන්න පිස්ටන් ඉහළට පහළට යමේ රේඛීය බලයක්. හැබැයි රොටරි එන්ජින් වල එකවරම නිපදවන්නේ භ්‍රමණ චලිතයක්. ඒක නිසා අඩු වයිබ්‍රේෂන් එක හා අඩු ස්ට්‍රෙස් එක හේතු වෙන ආරක්ෂිතව RPM 9000 ඉඳන් RPM 10000 දක්වා වුණත් පුනර්ජනනය කිරීමේ හැකියාවක් තියෙනවා. එක්සාම්පල් එකක් විදිහට ගත්තට පස්සේ Mazda RX-8 එකට RPM 9000ක් වුණත් ලබා ගන්න පුළුවන්. ඉහළ RPM එකක් කියන්නේ මිනිත්තුවකට වැඩි බල චක්‍ර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ වැඩි බල ප්‍රතිදානයක් ලබා ගන්න පුළුවන්. ඒ හේතුවෙන් රොටර් එන්ජින් සෑහළු හා සුමට නිසා වේගෙන් භ්‍රමණය වෙන්න පුළුවන්. පිස්ටන් එන්ජින් එකයි රොටර් එන්ජින් එකයි අතර පවතින 6 වෙනි වෙනස්කම විදිහට මම ගන්නේ efficiency and fuel කාර්යක්ෂමතාවය සහ ඉන්ධන. දාන කාර්යක්ෂමතාවය පැත්තට ගියාට පස්සේ පිස්ටන් එන්ජින් එකේ ගොඩක් සංයුක්ත එහෙම නැත්නම් කම්පැක්ට් දාන කුටීරයක් තියෙන නිසා හා පිස්ටන් සීල් වෑල් සමග හොඳින් සීල් කර තබා ගන්නා හේතුවෙන් අවම ඉන්ධන කාන්දුවක් හා වඩා හොඳ ඉන්ධන මිශ්‍ර කිරීමක් ලබා ගන්න පුළුවන්. එම නිසා වඩා හොඳ කාර්යක්ෂම දහනයක් සිද්ධ වෙනවා. හැබැයි රොටරි එන්ජින් එකේ දහනය ගොඩක් අකාර්යක්ෂමයි. මෙම අකාර්යක්ෂම වෙන්න හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඕවලාකාර අමුතු හැඩයකින් යුතු දහන කුටීරය. දෙවෙනි එක විදිහට සීල් කිරීමේ ගැටලුව. තුන්වෙනි එක ඕයිල් දාහනය. එහෙම නැත්නම් ඕයිල් කම්බක්ෂන් එක හඳුන්වන්න පුළුවන්. අපි ගමු පළවෙනි කරුණ. ඕවලාකාර අමුතු හැඩයකින් යුතු දාන කුටීරය. රොටර් එක ඕවලාකාර හැඩති කුටීරයක තමයි චලනය වෙන්නේ. එම හැඩේ දිගු හා තුනි දහන ප්‍රදේශයක් නිර්මාණය කරනවා. මේක රිසල්ට් එක විදියට වායු ඉන්ධන මිශ්‍රණය ඒකාකාරීව දැවී නොයන අතර ඉන්ටෙක් පෝට් එකෙන් ගනු ලබන වායු ඉන්ධන මිශ්‍රණයකින් සමහර වායු ඉන්ධන මිශ්‍රණ ස්පාර්ක් ප්ලග් එකෙන් පහළට ගොස් බොහෝ දුරින් තමයි පවතින්නේ. මේ හේතුවෙන් අසම්පූර්ණ දහනය නිසා ඉන්ධන නාස්තියක් සිදුවන අතර එක් භ්‍රමණයක් සම්පූර්ණ කිරීමේදී බාල පහර 3ක් සාදන විට අනෙක් පැත්තෙන් 3 පාරක් ඉන්ධන නාස්තියක් සිදු කරනු ලබනවා. ට්වින් ස්පාර්ක් ප්ලග් තියෙනෙත් මෙම ගැටලුව යම් තාක් දුරකට අඩු කරගන්න. මොකද පවර් ස්ට්‍රෝක් එක සිදුවෙන තැනදී එයා ෆෝල් මික්ෂර් එක තුනී දිගුණු තීරුවක්ම තියෙන බැවින් දානය කිරීමට එක් ස්පාර්ක් ප්ලග් එකක් නොදා පහලෙන් තවත් ස්පාර්ක් ප්ලග් එකක් යොදවනු ලබනවා. හැබැයි මේ කොච්චර කරත් ඉන්ධන නාස්තියක් සිදුවෙන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ එයා ෆුල් මික්ෂර් එක දහනය නොවි එක්සෝස් ටිප් එකෙන් පිටතට ගලාගෙන යනවා. මේක නිසා තමයි රොටරි එන්ජින් එකක් පවතින Mazda RX-7 වල RX-8 වල එක්සෝස් ටිප් එකෙන් ගින්දර පිට වෙන්නේ. ගොඩක් ඔටෝමොබයිල් ප්‍රේක්ෂක මේකට කැමති. හැබැයි මේක ඇති වෙන්නේ එන්ජින් එකේ ෆෝල්ට් එකක් වෙන අකාර්යක්ෂම ඉන්ධන දහනය නිසා. නමුත් හොඳ එයාෆුල් මික්ෂර් එකක් දහනය නොවි එක්සෝස් පෝට් එකෙන් පිට වී යන විට
ගිනි ත්‍රිකෝණයේ අංග දෙකක් වන ඉන්ධන හා ඔක්සිජන් තිබුණත් හීට් එකක් නැතුව ගින්දරක් ඇති වෙන්නේ නැහැ. මොකද ගින්දරක් ඇති වෙන්න නම් මේ කරුණු තුනම සම්පූර්ණ කරන්න ඕනේ. ස්පාර්ක් ප්ලග් එකකුත් නැතුව කොහොමද එහෙම වෙන්නේ? මෙන්න මෙහෙමයි. භ්‍රමණ එන්ජින් ඉතා උණුසුම්ම තමයි ධාවනය වෙන්නේ. භ්‍රමණ එන්ජින් විතරක් නෙවෙයි පිස්ටන් එන්ජින් එකක් වුණත් එහෙමයි. මේ හේතුවෙන් පිටාර වායුන් ඉතා ඉහළ උෂ්ණත්වයකින් පවතිනවා. එබැවින් දැල්වි නැති ඉන්ධන උණුසුම් වී තිබෙන පිටාර නලයට හෝ උත්ප්‍රේරක පරිවර්තකයට පාර දෙන විට ඒක දැල් වෙනවා. ඒක තමයි අපි මේ ටේල් පයිප් එකෙන් දකින ගින්දර දැලි. Maxda RX-7 හෝ මොඩිෆයි කරලා තියෙන RX-8 වැනි මෝටර රථවල බොහෝ විට performance exhaust හා උපරිම බලය ලබා ගැනීමට ෆුවල් මැප් ටියුන් කරලා තියෙනවා. මේක නිසා ഘോഷාකාරී ශබ්ද පිටවීමේ අවස්ථාව වැඩි කරනවා. විශේෂයෙන් අපිට මේක බලා ගන්න පුළුවන් වේගය අඩුවීමකදී. එහෙම නැත්නම් ගියර් මාරු කරද්දී, එහෙමත් නැත්නම් රේස් කරද්දී අපිට බලා ගන්න පුළුවන් මේක. අපි දැන් මෙයම රොටරි එන්ජින් එකේ දහන ආකාරක්ෂමතාවයට බලපාන දෙවෙනි කරුණ වන සීල් කිරීමේ ගැටලුව ගැන බලන්න. රොටරයක භ්‍රමණය වෙන කුටීරය තුල සිව් පහරේ අවදින හතරටම වෙන වෙනම කුටීර තියෙනවා කියලා ඔයාලට මතක ඇති. රොටර් හවුසින් එකේ උඩු ප්‍රදේශයේ ඉන්ටෙක් ඇන් කම්ප්‍රෙෂර් ස්ට්‍රෝක් එකත් පහළ ප්‍රදේශයේ පවර් ඇන් එක්සෝස් ස්ට්‍රෝක් එකත් බලා ගන්න පුළුවන්. මේ නිසා මේ ප්‍රදේශ දෙකේ විශාල උෂ්ණත්ව වෙනසක් තියෙනවා. මේ හේතුවෙන් සෑම කුටියම වෙන් කර නිසිලෙස ක්‍රියා කිරීමට නම් රොටරේ සෑම පැත්තකින්ම සීල් වීම අනිවාර්ය කරුණක්. එම සීල් උනේ නැති වුණොත් මේ එයාෆුල් මික්ස්චර් එක කුටි අම්බයන්තරයේ කාන්දු වීම, සම්පීඩනය නැතිවීම, බලය පහත වැටීම, නුදැවුණු ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් පිටාරනාලයට යෑම හා එන්ජිම වේගෙන් ගෙවී යාම යන දේ සිදු වෙන්න පුළුවන්. ඒක නිසා සෑම පහරක්ම නිසිලෙස සිදුවන බවට වග බලා ගැනීමට සීල් ඉතා වැදගත් වෙනවා. මේ රොටරි එන්ජින් වල සීල් ටයිප්ස් හතරක් තියෙනවා. ඇපෙක්ස් සීල්, සයිඩ් සීල්, කෝණ සීල් සහ ඔයිල් සීල්ස්. කෝණ සීල්ස් වලට ෆේස් සීල් කියලාත් කියනවා. අපි දැන් යමු පළවෙනි සීල් වර්ගය වන ඇපෙක්ස් සීල් ගැන පොඩ්ඩක් බලන්න. මේවා පිහිටලා තියෙන ත්‍රිකෝණයේ කොන් තුනේ. රොටරි එන්ජින් එක වැදගත්ම සීල් වර්ගයක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. මේ සීල් රොටර් ඇතුළත බිත්තිය දිගේ හොඳින් ලිස්සා යන අතර ඒවා දහන කුටියෙන් කුටියට සීල් කර තබා ගන්නවා. දෙවෙනි එක තමයි සයිඩ් සීල්. මේවා රොටර් එකේ ධාරය පවතිනවා වගේම රොටර් එකේ ධාරයත් හවුසින් එකට ස්පර්ශ වන ධාරයත් අතර හොඳ සීල් එකක් අරන් දී වායු කාන්දු වීම වළක්වාලනවා. තුන්වෙනි එක තමයි කෝණ සීල්. එහෙම නැත්නම් මේකට ෆේස් සීල් කියලාත් කියනවා. මේවා රොටර් එකේ අග්‍රය හා සයිඩ් සීල් ප්‍රදේශ අතර දක්නට ලැබෙනවා. මේ වගේ අග්‍රය හා පැති ප්‍රදේශ අතර හිඩස් සම්බන්ධ කර සීල් තැබීමට උපකාර කරනවා. හතරවෙනි එක තමයි ඔයිල් සීල්. මේ ඔයිල් සීල් වලින් කරන්නේ ලුබ්‍රිකේටින් ඔයිල් ටික ඇතුළත තියාගෙන වැරදි කුටි වලට ඇතුළු වීම වළක්වාලන එක. ඉතින් දෙවෙනි කරුණ අවසාන කියන්න තියෙන්නේ මේ රොටරි එන්ජින් වල එන්ජින් දහනය අකාර්යක්ෂම වෙන්න ප්‍රධාන හේතුවක් විතර සීල් කිරීමේ ගැටලුව හඳුන්වලා දෙන්න පුළුවන්. අපි දැන් යන් තුන්වෙනි කරුණට. ඒ කියන්නේ ඔයිල් කම්බක්ෂන්, ඔයිල් දහනය. පෙක් සීල් වලට නිරන්තරයෙන් ඔයිල් ලුබ්‍රිකේට් කිරීම අවශ්‍ය කාරණයක්. මොකද මේ සීල් විශාල ඝර්ෂණයකට මෙන්න විශාල තාපයකට මුහුණ දෙනවා. ඉතින් මේ සීල් ලුබ්‍රිකේට් කරන්නත් ගෙවියම නැවැත්වීමටත් මේ එන්ජින් ඔයිල් කියන ඒවා හවුසින් එකට ඍජුවම ඉන්ජෙක්ට් කරනවා. රොටර් හවුසින් එක ඇතුළට එන්ජින් ඔයිල් ඇතුල් කරන්න ඔයිල් පෝට් එකක් තියෙනවා. එතනින් තමයි එන්ජින් ඔයිල් රොටර් හවුසින් එකට ඇතුල් වෙන්නේ. කම්බක්ෂන් ස්ට්‍රෝක් එකේදී මේ තෙල් දැවී යනවා. හැබැයි මේ එන්ජින් ඔයිල් ඉන්ධනයෙන් දහනය නොවීම නිසා අපිරිසිදු දහනය, නරක විමෝචනය නිසා පරිසර දූෂණය වැනි බොහෝ දේ සිද්ධ වෙනවා. ඉතින් මේ කරුණ තුනම අවසානයේ පැහැදිලි වෙන්නේ මේ රොටරි එන්ජින් වල දහන කාර්යක්ෂමතාවය හා ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් පහළ මට්ටමක තමයි තියෙන්නේ කියලා ඔයාලට තේරෙනවා ඇති. අපි දැන් යන 7 වෙනි කරුණට. ඒ කියන්නේ රොටර් එන්ජින් එකත් පිස්ටන් එන්ජින් එකත් අතර පවතින වෙනස්කම් වලින් 7 වෙනි වෙනස්කමට තමයි අපි දැන් යන්නේ. පිස්ටන් එන්ජින් ගත්තොත් එහම මේවා නිතිපතා නිවැරදි නඩත්තුවක් කිරීමෙන් දීර්ඝ ආයු කාලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි රොටරි එන්ජින් වල පිස්ටන් එන්ජින් වලට වඩා වැඩි සැලකිල්ලක් අවශ්‍ය වෙනවා වගේම පිස්ටන් එන්ජින් වලට වඩා වේගෙන් ගෙවිලා යනවා. විශේෂයෙන් මේ රොටරි එන්ජින් වලට තියෙන ඇපෙක්ස් සීල් පිස්ටන් එන්ජින් වල තියෙන පිස්ටන් සීල් වලට වඩා ඉක්මනින් ගෙවිලා යනවා. ඒ වගේම නිතර එන්ජින් ඔයිල් චෙක් කිරීම, ටියුන් කිරීමට අවශ්‍ය නම් හොඳ දැනුමක් ඇති පුද්ගලයෙකු ලවා සිදු කිරීමට සිදුවීම, කූලින් සිස්ටම් එක මනාව නඩත්තු කිරීමට වැනි දේ වෙලාවට සිදු කිරීම අවශ්‍ය කරුණක් මේ රොටරි එන්ජින් වල. ඒක නිසා මේ රොටරි එන්ජින් නිසිලෙස නඩත්තු නොකළහොත් එන්ජින් එක ඉක්මනින් විනාශ වෙලා යන්න පුළුවන්. 8 වෙනි වෙනස්කම තමයි සවුන්ඩ් ඇන්ඩ් ස්මූත්නස්. පිස්ටන් එන්ජින් වල හදිසි චලනයන් නිසා වැඩි කම්පන මෙන්ම සාම්ප්‍රදායික පිස්ටන් එන්ජින් වල තියෙන ඇග්‍රෙසිව් සවුන්ඩ් එක බලා ගන්න පුළුවන්. හැබැයි රොටරි එන්ජින් ඉතා සුමට භ්‍රමණය නිසා වෙන අඩු කම්පන පවතින අතර මෙම එන්ජින් වලට පිස්ටන් එන්ජින් වලින් වෙන් වුණ යුනික් සවුන්ඩ් එකක් තමයි තියෙන්නේ.
අවසාන වෙනස්කම තමයි ඇප්ලිකේෂන්ස්. පිස්ටන් එන්ජින් පැත්තට ගියාට පස්සේ ලෝකයේ තියෙන බොහෝ වාහනවල පවතින මේ පිස්ටන් එන්ජින්. අනිත් පැත්තට ගියාට පස්සේ රොටරි එන්ජින් මේවා පිස්ටන් එන්ජින් තරම් සුලභ නොවන අතර බොහෝ විට Mazda RX සීරීස් එකේ ගුවන් යානවල හා සමහර බයික් වල බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේ රොටරි එන්ජින් වල ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් ගැන. ඇඩ්වාන්ටේජස් විදිහට ගත්තට පස්සේ කම්පැක්ට් සයිස් එක, හයි RPM එකක්, චලනය වෙන කොටස් වල තියෙන අඩුකම, ස්මූත් ඔපරේෂන් එකක් වගේම කුඩා එන්ජිමක් වුණත් වැඩි බලයක් නිපදවීමේ හැකියාව අපිට මේ වාසි විදිහට ගන්න පුළුවන්. ඩිස්ඇඩ්වාන්ටේජස් ගැන කතා කරාට පස්සේ අඩු ඉන්ධන කාර්යක්ෂමතාවය, තෙල් දහනය වෙන එක, ඇපෙක්ස් සීල් වගේ සීල්ස් ගොඩක් ඉක්මනට ගෙවිලා යන එක, කිටි ආයු කාලය හේතුවෙන් ඉක්මනට රීබිල්ඩ් කිරීමේ අවශ්‍යතාවය, විමෝචන ප්‍රශ්න හා මෙම එන්ජින් නඩත්තු කරන්න විශාල වියදමක් යනවා. අපි දැන් කතා කරමු මේ රොටරි එන්ජින් එක පිස්ටන් එන්ජින් තරම් ජනප්‍රිය නැත්තේ ඇයි කියලා. මේකට හේතු ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ පිස්ටන් එන්ජින් වලට වඩා මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගොඩක් අඩුයි. ඒක නිසා මේ රොටරි එන්ජින් තියෙන වාහනක් මිනිසුන් ගන්න කැමති නෑ. ඒ වගේම ඉහළ විමෝචන නිසා නවීන දූෂණ නීති සපුරාලීමට අපහසු වීම මේ එන්ජින් වලට, ඒ වගේම සීල් කිරීමේ ප්‍රශ්න, ඔයිල් දහනය නිසා පරිසර හිතකමයි නොවීම හා මිල අධික නඩත්තුව මේවට හඳුන්වන්න පුළුවන්. එතකොට ඇයි Mazda නතර කරලා මේ එන්ජින් වර්ගය? මොකද කිව්වොත් ගොඩක් රටවල Mazda RX-8 එකේ විමෝචන පරීක්ෂණ ගොඩක් ෆේල් වුණා. ඒක නිසා Mazda ආයතනය විසින් මේ රොටරි එන්ජින් නිෂ්පාදනය 2012 දී නැවතුවා. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මං කියපුවගේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මං එක පින් කරලා තියන්න. මොකද ඒක ගොඩක් වටිනවා අනිත් අයටත්. මම හිතනවා වීඩියෝ එකේ කියපු හැම දෙයක්ම ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙම තේරෙන්නේ නැත්නම් වීඩියෝ එක ආයෙත් මුලට අරගෙන පොඩ්ඩක් බලන්න. තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ඒ තැන් බලන්න. ඒ වගේම ඒත් තේරෙන්නේ නැත්නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා අහන්න මගෙන්. ඉතින් ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝස් දානවා. ඒ වගේම කාර් රිවිව් වීඩියෝස් දානවා. ඉතින් ඔයා මේ පිළිබඳ ගොඩක් ඉන්ටරෙස්ටිං කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා notification bell icon එක all කරලා තියාගෙන එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හමු වෙමු. මේ ඔයාලගේ automobile mania සනීප කරන එකම තැන 4 wheel mania.